හරි boys එහෙනම් අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ gold 1 to 46 RR trade එක ගත්තේ කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ මෙතන ඊය දකින්න ඇති gold එකේ ලොකු sell එකක් ගියා. ඒතරේ sell එක ගියේයි මෙතන gold එක low resistance liquidity build up කරගෙන තමයි මේ buy එක ගියේ. ඒතර ඔයගොල්ලන්ට පේන හරියට මේ තියෙන low resistance liquidity point එක sweep කරලා market එක මෙතනින් structure shift එකක් දුන්නා අපිට. හරිද? ඒක structure shift එකක් දෙනවා කියන්නේ market එක ඒ කියන්නේ reversal එකක් දෙනවා කියන එකේ හොඳ ඉන්ඩිකේෂන් එකක්. හරි එතකොට මෙතන අපිට ස්ට්‍රක්චර් ෂිෆ්ට් එක දුන්නා. මේක ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක්වත් මම වැලිඩ් කියලා ගන්න නැහැ. මොකද මේ ඒක මගේ දෙයක්, ඒක මගේ ඔපිනියන් එක, මගේ මාකට් එක්ස්පීරියන්ස් එකත් එක්ක මට හරියට මෙතනින් ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් දුන්නොත් තමයි මම මාකට් එක හොඳටම ඒ කියන්නේ රිවර්සල් එකක් දෙනවා කියලා මම කන්ෆර්ම් කරගන්න. හරිද? එතකොට මෙතනින් අපිට ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් දීලා මෙන්න මෙතන තියෙන සපෝට් ලෙවල් එක. හරිද? මෙන්න මෙතන තියෙන සපෝට් ලෙවල් එකට මාකට් එක හරියටම ටැප් වුණේ 9ට. හරිද? මෙන්න 9ට තමයි හරියටම මාකට් එක මෙන්න මෙතන තියෙන මේ සපෝට් ලෙවල් එකට ටැප් වුණේ. එතකොට මම ඔයගොල්ලන්ට TikTok එකේම කියලා තියෙනවා ගොඩක්ම time and price trade ගන්න. හරිද? එතන මාකට් එක කිසිම වෙලාවක නිකන් randomly move වෙන්නේ නැහැ. හැමතිස්සෙම time එකත් එක්ක තමයි මාකට් එක move වෙන්නේ. හරි. එතකොට මෙතන මේ time එක තමයි distribution quarter එකේ daily cycles වල distribution quarter එකේ 90 minute cycle වල distribution quarter එක. ඒක තමයි මේ 9 කියලා මම මාක් කරලා තියෙන්නේ. හරි. ඒතර එතනට තමයි මාකට් එකට ඇප්පුනේ මට මෙතනින් ගන්න බැරුණා. මොකද මං මේ lot sizes calculate කරගෙන ඉන්නකොට මාකට් එක ගිහිල්ලා. හරිද? එතකොට මට මෙතනින් උනත් ගන්න තිබ්බා. මෙතන support එකෙන්. හැබැයි එතන ගත්තේ නැත්තේ මට මේ ආයි මේකට retracement ඇත්තේ කියලා පොඩ්ඩක් doubt එකක් තිබ්බා. ඒකින්ද මං ගත්තේ නැහැ. ඊට පස්සේ කොහමරි එතනින් මං හිටියා මාකට් එක උඩට shift එකක් දෙන ගන්න. shift එකක් දුන්නට පස්සේ එතකොට මෙතනින් තමයි මං shift එක බැලුවේ. හරියට මෙතනින්. මෙන්න මේ candle එක, මෙන්න මේ candle, මේ තියෙන buy candle එක මෙන්න close වුණාට පස්සේ නැත්නම් හරි. තාම bullish momentum එක තියෙන එකයි අපි හරියටම time and price හරි මගේ previous මොනවද price action එක බැලුවොත් මට හරියට buy side එකට confirmation තියෙනවා. එතන මම මොකද කරේ මෙතනින් මම කෙලින් මේ RBS එක මම direct entry ගෙවුවා. එතන මම මේ SL එක තියලා තියෙන්නේ 1 minute fair value gap එකකට පල්ලෙන් තමයි මම මේ තියලා තියෙන මගේ SL. මම 1 minute chart එක පොඩ්ඩක් බලනවා මගේ SL placement කරද්දී මොකද පේන මෙන්න මෙතන තියෙන 1 minute fair value gap එක පල්ලෙන් තමයි මම මගේ SL එක තියලා තියෙන්නේ. හරිද? ඒක තමයි SL එක ගොඩක්ම tight එච්චර. එතකොට එතනින් තියලා මම ටාගට් කරේ මෙන්න මෙතන තිබ්බ අපිට 1 hour resistance level එක. අන්නේ 1 hour resistance level එක තමයි මම ටාගට් කරේ. 1 hour chart දාලා බලන්න මෙන්න මෙතන තියෙන 1 hour resistance එක. ඒක තමයි මම ටාගට් තිබ්බේ. ඒතර මට මේක හෝල් කරන්න තිබ්බා. හෝල් කරන්න බැරුව නෙමෙයි හෝල් කරන්න තිබ්බා. හැබැයි හෝල් කරන්න මේ තාම රන් වෙන ට්‍රේඩ් එක. මේ හෝල් කරේ නැත්තේ අපි ඩිසිප්ලින් ට්‍රේඩර් කෙනෙක් විදියට මොකද මාකට් එක හැමතිස්සෙම මෙහෙම බයි වෙන්නේ නැහැ. හරිද? මේ දැන් මේක ගියාට මෙහෙම ඕගොල්ලෝ කියන්නේ හරියට බැලුවොත් මාකට් එක හැමතිස්සෙම බයි වෙන්නේ නැහනේ. ගෝල්ඩ් එක මෙහෙම බයි වෙන එක හරි. හැබැයි අපි ඩිසිප්ලින් ට්‍රේඩර් කෙනෙක් විදිහට අපි අපේ ටාගට්ස් හදුනාට පස්සේ ඒ වලින් එක්සිට් වෙන්න ඕනේ. මොකද මේක ඇති වෙන්න හොඳටම ඇති ටාගට් එක 146 එකක් ඇල්ලුවා කියන්නේ. මේ ඒකින්ද ඩිසිප්ලින් එක හරියට තියාගන්න ඕගොල්ලෝ ට්‍රේඩින් ප්ලෑන් එකට පුළුවන් තරම් රෙස්පෙක්ට් කරන්න. එහෙනම් බොයිස් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරගන්න ඕනේ channel එක subscribe පාරක් දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඒකයි මගේ TikTok එක follow කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.